එක බ්ලවුස් බ්ලොක් සෙට් එකකින් ගොඩක් බ්ලවුස් වර්ග මහගන්න පුළුවන් නම් හොඳයි නේද? ඉතින් ඕගොල්ලන්ට මේ බ්ලවුස් බ්ලොක් සෙට් එකෙන් අත් වෙනස් කරගනිමින්, කරවල් වෙනස් කරගනිමින්, ඊට පස්සේ ඕගොල්ලන්ට ඉරියන් පහළට වෙන මෝස්තරයක් යොදා ගන්න ඕන නම් වෙනස් කරගනිමින් මහන්න පුළුවන්. එක්ස්ට්‍රා ස්මෝල්, ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, XL, 2XL, 3XL යන සයිස් 7 මේ බ්ලොක් සෙට් එකට ඇතුළත් වෙනවා. අමතරව අත් වර්ග 2ක් සහ කර වර්ග 3ක් එකතු කරලා තියෙනවා. අමතරව එකතු කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. බ්ලවුස් එකක් මහගන්නේ කොහොමද කියන එක ගැනත් මම පොඩි ගයිඩ්නස් එකක් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ අන්තිමට එකතු කරනවා. බ්ලොක් සෙට් එක සඳහා නෝමල් අත ඇඩ් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පෆ් අත සහ බටර්ෆ්ලයි අත අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඊට පස්සේ කර වර්ග 3ක් ඇඩ් කරලා තියෙනවා. වී කර, ස්වීට් හાર્ට් කර සහ බෝට්ටු කර අවශ්‍ය නම් ගන්න පුළුවන්. හතළිස් පහ පළලින් මම අරගෙන තියෙනවා රෙදි ආර 1/2ක්. බලවාටිය උස විදිහට අරගෙන රෙදි කොටස පළලින් දෙකට නමා ගන්නවා මම. ඔයාගේ ඉදිරි පස පළුව අරගෙන රෙදි කොටසේ නැම්මට තියාගන්න. කර වෙනස් කරගන්නවා නම් කර ඇඳගන්නේ නැතුව අනිත් එක පිටපත් කරගන්න. ටේලරින් චෝක් හෝ ටේලරින් පෙන්සිල් එකක් භාවිතා කරලා ඔයගලන්ට බ්ලොක් එක පිටපත් කරගන්න පුළුවන්. මම මේකේ කර වෙනස් කරගන්න නිසා කර ඇඳගත්තේ නැහැ. අනිත් එක තමයි ඇඳගන්නේ. වී කරේ බ්ලොක් එක අරගෙන මම මේ විදිහට තියාගෙන කර විතරක් වෙනස් කරගන්නවා. නැවත මම බලවාටිය උස විදිහට අරගෙන පළලින් රෙදි කොටසක් දෙකට නමාගෙන පිටිපස පළුව මේ විදිහට නැම්මට තියලා කපා ගන්නවා. බ්ලවුස් මහන එක ගොඩාක් ලේසියි. ඔයගොල්ලන් හිතනට වඩා අඩු වෙලාවකින් මහන්නත් පුළුවන්. ඊට පස්සේ මම පේසින් කපා ගන්නවා. රෙදි කොටසක් දෙකට නමලා අරගෙන ඔයා දාගත්ත කර තියෙනවනේ බ්ලවුස් එකට. අන්න ඒ කර පිටපත් කරගන්න මේ කොටසට. සම්පූර්ණ කොටසම පිටපත් කරගන්න අවශ්‍ය නැහැ. කරයි උරහිසයි පිටපත් කරගත්තා නම් ඇති. අඟල් 2ක් හෝ 2.5ක් පළලට පේසෙම කපා ගන්න ඕනි. පිටිපස පළුවෙත් කරයි උරහිසයි පිටපත් කරගෙන අඟල් 2ක් හෝ 2.5ක් පළලට පේසෙම කපා ගන්න. ඉදිරිපස සහ පිටිපස බේසින් දෙකේම යට කොටස ඔලොක් කරගන්න. ඊට පස්සේ
බලවාට්‍ය උස විදිහට අරගෙන රෙදි කොටසක් දෙකට නමාගෙන ඔයා කැමති අතක් භාවිතා කරලා නැම්මට තියලා රෙදි කොටස් දෙකක් කපා ගන්න. මම බටර්ෆ්ලයි අත තමයි මේකට දාගන්නේ. ඇඳුමේ හොඳ පිට මතට පේසිමේ හොඳ පිට තියලා අඟල් භාගයේ මැහුම් වාසියට මහන්නේ. ඔයාට අවශ්‍ය නම් පේසිමේ අඟල් භාගයේ මැහුම් වාසිය ලකුණු කරගන්න පුළුවන්. පේසිං ඇල්ලුවට පස්සේ කට් මාක් දාගන්න ඕනේ කර වටේටම ඉදිරිපස සහ පිටිපස කර වටේටම කට් මාක් දාගෙන අපි හැරවුම් මැස්මක් දාගන්න ඕනේ. එතකොට තමයි අපිට කර නීට් කරගන්න පුළුවන්. පේසිම මේ විදිහට හරවලා ඔයාලා අයිනෙන් මහගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඇඳුමේ නෙමෙයි පේසිමේ අයිනෙන් තමයි මහගෙන යන්න ඕනේ. ඉදිරිපස සහ පිටිපස කර දෙකටම මේ විදිහට ඔයගොල්ලෝ පේසිමේ හැරවුම් මැස්ම දාන්න. එතකොට ඔයගොල්ලන්ට ලස්සනට කර නීට් එකට හදාගන්න පුළුවන්. මේ විදිහට මැස්ම දැම්මට පස්සේ කර අයන් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳ පිට මත හොඳ පිට තියලා උරහිස් දෙකම ඔට්ටු කරගන්න ඕනේ අඟල් භාගයේ මැහුම් වාසියට. ඉදිරිපස පේසිං කොටස පිටිපස පළුව පැත්තට හරවලා අඟල් භාගයේ මැහුම් වාසියට උරහිස මුට්ටු කරගන්න. එතකොට අපිට එතන උරහිස ළඟින් මැහුම් වාසිය පේන්නේ නැති වෙන්න මහ ගන්න පුළුවන්. අනිත් පැත්තත් ඒ විදිහටම මහ ගන්න. මහලා ඕලොක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා අත අල්ලගන්න ඕනේ. අත අල්ලගන්න කලින් බටර්ෆ්ලයි අතේ අඟල් කාලක් නමලා මහලා නැවත අඟල් කාලක් නමලා මහන්න ඕනේ. අපිට එකවරම නමලා මහන්න අමාරුයි. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් අත වටේට ඕලොක් කරලා ගන්න.
අත් දෙකත් අල්ලගෙන ඔලොක් කරගන්න. අංශය අඟල් භාගයේ මැහුම් වාසියට මහලා අංශය ඔලොක් කරගන්න. ඊට පස්සේ වාටි අඟල් භාගයක් නමලා නැවත අඟල් භාගයක් නමලා මහලා අවසන් කරගන්න. දැන් සමහර අය කියනවා බ්ලවුස් මැහුවාම කඩේ බ්ලවුස් වගේ හැඩ නැහැ බකට් එක වගේ කියලා. ඉතින් ඕගොල්ලන් මහනකොට දැන් මේ බ්ලොක් එකේ අංශයේ හැඩයක් තියෙනවනේ. ඒ හැඩෙන්ම මහන්න. එතකොට ලස්සනට මේ හැඩට තියෙන බ්ලවුස් එක. බ්ලවුස් එකේ වාටිය මහනකොට ඕගොල්ලන් පිටිපස පළුවේ පැත්තකින් තමයි වාටිය මහන්න පටන් ගන්නෙ. බ්ලවුස් එකේ ඉන කොටසින් වෙන් කරගෙන ඉනෙන් පහළට ඔයගොල්ලන් වෙන මොස්තරයක් දාගන්නවා නම් කොහොමද කරගන්නේ කියලා මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මම මේ අරගෙන තියෙන්නේ කට්ලෝන් මැටීරියල් එකක්. මේ දවස්වල කට්ලෝන් වලින් ගවුම් බ්ලවුස් වැඩිපුර මැහෙනවනේ නේද? බලවාටිය උස විදිහට අරගෙන රෙදි කොටසක් දෙකට නමා ගන්නවා මම. ඉතිරිපස බ්ලවුස් බ්ලොක් එක අරගෙන මම මේ විදිහට තියාගෙන ඉන දක්වා පමණක් පිටපත් කරගන්නවා. බ්ලොක් සෙට් එක හදලා තියෙන්නේ මැහුම් වාසි බුරුල දෙකම එකතු කරලා. නමුත් දැන් අපි ඉනෙන් වෙන් කරගන්නකොට ඉනෙන් වෙන් වෙලා නැවත කොටසක් එකතු වෙනකොට මැහුම් වාසි එකතු කරගන්න අවශ්‍යයි. ඒක නිසා මම ඉන දක්වා පිටපත් කරගෙන ඉනෙන් පහළට අඟල් භාගයක මැහුම් වාසියක් එකතු කරගන්නවා. මේ විදිහට ඉනේ ඉර තියෙනවනේ එතනින් මාක් එකක් දාගන්න. ඊට පස්සේ එතන ඉඳලා අඟල් භාගයක් පාදට ලකුණු කරගන්න ඕනි මේක කපා ගන්න කලින්. ඉතින් මම කර පිටපත් කරගත්තේ නැහැ මම මේකට බෝට්ටු කරක් යොදා ගන්න නිසා. පිටිපස පළුවෙත් කඳ කොටස මේ විදිහටම හදලා අරගන්න. කර වෙනස් කරගන්න බෝට්ටු කර දානවා නම් පිටිපසටත් බෝට්ටු කරම දාගන්න ඕනි. මේ විදිහටම මම ලයිනින් කොටස් දෙකත් උඩට කපා ගන්නවා. මොකද මේක කට්ලොන් මැටීරියල් එකක් නිසා ඇතුලෙන් පේන නිසා උඩට මම ලයිනින් දාගන්නවා. පිටිපස පළුවත් පිටපත් කරගත්තට පස්සේ කර විතරක් මේ විදිහට වෙනස් කරලා ගන්න. ඉනෙන් පහළ කොටස මම රැලි තියලා හදා ගන්නවා. එතකොට මගේ බ්ලවුස් කොටසේ ඉනේ ඉඳන් පහළට තියෙන ප්‍රමාණය මැනගෙන ඒකට අඟල් භාගයක් එකතු කරගන්න උසට. 11ක් තියෙනවා නම් 11මාරක් උස ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පළල ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සයිස් chart එකේ මීඩියම් සයිස් එකේ සයිස් chart එකේ ඉනවට 30ක් නම් ඉනවට 30ක් දීලා තියෙනවා නම් ඉස්සරහට පළල 30යි 11මාරයි විදිහට ගන්න පුළුවන්. පිටිපස්සටත් පළල 30යි ඉනවට 11මාරක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඒ ප්‍රමාණය අපි රැලි කරගන්න ගන්න ප්‍රමාණය අඩු වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. යට කොටසේ උස ගන්න බලවාටිය දිගේ පළල ගන්න රෙද්දේ පළල පැත්තට. ඒ විදිහට කොටස් දෙකක් කපාගෙන රැලි කරලා සාය කොටසට කඳ කොටසට අල්ල ගන්න ඕනේ.
රෙදි කොටසක් දෙකට නමලා මම අත කපා ගන්නවා. අත් කොටස් දෙකක් කපා ගන්න ඕනේ. මම පප් අත තමයි මේකට දාගන්නේ. මේකේ අතේ අංශය පැත්තෙන් මම කෙලින් කරලා ගන්නවා. ඔයාලට මේ තියෙන විදිහටම ගන්න පුළුවන්. මම ඔයාලට දෙන්නේ පොඩි අයිඩියාස් ටිකක් විතරයි. ඔයගලන්ට හිතලා ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. ඕනනම් ඔයගලන්ට උඩ ක්‍රොස් ඕවර් හැඩය අරගෙන යටට රැලි කරලා යට කොටස හදා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා කැමති විදිහට වෙනස් කර කර මහන්න. උඩ කොටසට ලයිනින් එකක් දාගද්දී හොඳ පිට මත ලයිනින් එකේ හොඳ පිට තියලා කර අඟල් භාගයේ මෙහම වාසියට මහලා කට් මාක් දාලා අනිත් පැත්තට හරව ගන්න ඕනේ ඉදිරිපස සහ පිටිපස. අනිත් පැත්තට හරවගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් අර රෙදි කොටස් දෙක එහෙම යන නිසා අත්කට වටේට අංශයට පොඩි අවුට්ලයින් එකක් ගහලා තියාගත්තොත් ඔයගලන්ට මහන්න ලේසි ඉතිරි කොටස් ටික. ඊට පස්සේ කොටස් දෙකේම මේ විදිහට කරගෙන උරහිස අඟල් භාගයේ මෙහම වාසියට මූට්ටු කරගෙන දැන් පප් අතනේ අපි හදාගත්තේ. එතකොට පප් අතේ උඩ කොටස රැලි කරලා අත අල්ල ගන්න. ඊට පස්සේ සාය කොටස අල්ල ගන්න. සාය කොටස රැලි කරලා සාය කොටස අල්ල ගන්න. අංශය මහලා වාටිය මහලා අවසන් කරගන්න. එච්චරයි එකේ කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉතිරි ටික ෆිනිෂ් කරගන්න තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද ඔයගොල්ලන් ඉස්සරහට බොත්තම් දාලා මහනවා නම් කොහොමද අවශ්‍ය වෙනස්කම් කරගන්නේ කියලා. ඉස්සරහට ඔයාලා බොත්තම් දාලා මහනවා නම් බලවාටිය මත බලවාටියේ හිටින විදිහට රෙදි කොටස දෙකට නමාගෙන බලවාටියේ ඉඳලා අඟල් දෙකක් ලකුණු කරලා අන්නේ අඟල් දෙක ලකුණු කරගත තැනට තමයි ඔයාගේ ඉදිරිපස බ්ලොක් එක ඔයාලා තියාගන්නේ. අපි අඟල් දෙකක් තියාගන්නේ. අඟල් භාගයක් නමලා අඟලෙන් නමලා තමයි මහ ගන්න ඕනි බොත්තම් ප්ලැකට් එක. ඉතින් ඔයාලට බ්ලොග් සෙට් එක මිලදී ගන්න අවශ්‍යයි නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න.